වරක් තාත්තා කෙනෙක් තමන්ගේ පුතා සමඟ සරුංගලවලකට ගියා. වර්ණවත් සරුංගල්වලින් පිරුණු අහස දැකලා එදා පුතා ගොඩක් සතුටට පත් වුණා. ඔහු තම පියාගෙන් සරුංගලයක් ප්‍යාසර කිරීමට හැකිවන පරිදි ඔහුටද සරුංගලයක් සහ රෝල සහිත නූල් බෝලක් එල්ලුවා. ඉතින් තාත්තා උත්සවය පවත්වන උද්‍යානයේ සාප්පුවකට ගියා. ඔහු තමන්ගේ පුතාට සරුංගලයක් සහ නූල් රෝලක් මිලදී ගත්තා. ඒ වෙලාවෙම පුතා සරුංගලය පියාසර කරන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් නොගොස් ඔහුගේ සරුංගලය අහස උසටම නැග්ගා. ටික වෙලාවකට පස්සේ පුතා මෙහෙම කියනවා. තාත්තේ සරුංගලය ඉහළට පියාසර කර තවත් සරුංගලයක් අල්ලගෙන ඉන්නවා වගේ පේනවා. අපි ඒ නූල කැඩුවොත් සරුංගලයට මීටත් වඩා ඉහළට පියාසර කරන්න පුළුවන් වෙයි. අපිට නූල කඩන්න පුළුවන්ද? ඉතින් තාත්තා සතුව ඇති නූලෙන් අනිත් නූල් කපන්න පටන් ගත්තා. නූල කැඩුණු සරුංගලය ටිකක් ඉහළට යන්න පටන් ගත්තා. ඒකෙන් පුතා ගොඩක් සතුටු වුණා. ඒත් එක්කම සෙමෙන් නූල කැඩුණු සරුංගලය පහළට එන්න පටන් ගත්තා. වැඩිකල් නොගොස් එය නාදුරන ගොඩනැගිල්ලක් මතට වැටුණා. ඒක දැකපු පුතා පුදුමයට පත් වුණා. ඔහු හිතුවේ සරුංගලයේ නූල් කැපූ විට එය ඉහළටම පියාසර කරයි කියලා. නමුත් ඒ වෙනුවට එය බිම වැටුණා. ඔහු තම පියාගෙන් ඇසුවේ, තාත්තේ මං හිතුවේ නූල් කපා දැමීමෙන් පස්සේ සරුංගලයට නිදහසේ ඉහළට පියාසර කරන්න පුළුවන් වෙයි කියලානි. නමුත් ඒ කඩා වැටුණේ ඇයි? එතකොට තාත්තා පැහැදිලි කළා, පුතේ අපේ ජීවිතයේ උච්චතම අවස්ථාවේදී අපි බොහෝ විට හිතන්නේ අපි සමග බැඳී තියෙන සමහර දේවල් අපිව තවදුරටත් ඉහළට යන එක වළක්වනවා කියලා. නූලෙන් සරුංගලේ ඉහළට යාම වළක්වා තිබ්බේ නෑ. නමුත් එය සුළඟ මන්දගාමී වන විට සහ සුළඟ ඉහළට වැඩි වෙන විට එය ඉහළ රැඳී තිබීමට උපකාරී වුණා. නූල හරහා ශක්තිමත් වුණු සරුංගලය නූල කැඩුනම ඔයා ලබා දුන් සහාය නොමැතිව පහතට වැටුණා. සමහර විට අපිටත් හැඟෙන්නේ අපේ පවුල, අපේ නිවස සහ අප බැඳී නොසිටියා නම් අපිට ඉක්මනින් දියුණු වෙලා අපගේ ජීවිතයේ සාර්ථකත්වය හරහා යන්න පුළුවන් කියලයි. නමුත් අපගේ පවුලේ අය අපගේ ආදරණීයන්ගෙන් අපිට අපේ ජීවිතයේ දුෂ්කර කාල තුළ ඔවුන්ගේ සහාය ලැබීමෙන් අපේ ජීවිතයේ ඉහළ මට්ටමකට ළඟාවීමට අපව දිරිමත් කරන බව වටහා ගැනීමට අපි අසමත්. ඔවුන් අපව රඳවාගෙන නොසිට අපිට සහාය දෙනවා. ඒ නිසා කවදාවත් පවුලේ අතහැරින්න එපා.